ගත්ත ස්ටොක් ටික නම් කියන්න බෑ මොකද්ද කියලා. හැබැයි මම ක්ලයන්ට්ස් එකට මාර සතුටින් ඉන්නේ බාන්න ඕගලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ ෆීඩ්බැක් එක. ඉතින් මේ අපි ස්ට්‍රැටජි බිල්ඩ් කරා. ඒ කියන්නේ මේගොල්ලන්ට ඔක්කොටම වෙන වෙන ස්ට්‍රැටජිස් මම දුන්නා. එතකොට ඒක අනුව දැන් මේ ක්වාටර් අර්නින්ග්ස් ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක ඒගොල්ලන්ගේ රිසර්ච් ඒගොල්ලෝ දැක්කලා පස්සේ ඒගොල්ලන්ට සතුටුයි. ඉතින් මේකට හේතුව තමයි මොකද හේතුව මේගොල්ලෝ එනකොට මේගොල්ලෝගේ ප්‍රශ්න හිටියේ. මොනවා වෙයිද කොහොමද ඉස්සරහට යන්නේ සමහර කට්ටිය කිව්වා තමයි මම මේ නිකන් ගැම්බ්ලින් කරේ. මම අරහෙට සල්ලි දැම්ම මේට සල්ලි දැම්ම දැන් මට පට්ට බයයි මොකක් වෙයිද කියලා. ඉතින් දැන් ඒගොල්ලෝ මාර කන්ෆිඩන්ස්. ඒගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. තව මේ එක්සාම්පල් එකක් හොඳ එක්සාම්පල් එකක්. මේ ක්ලයන්ට් හම්බෙන්නේ මට ගිය මාර්තු වල. ඒතර මෙයාගේ මෙහෙම එකපාර ලොකු ඩ්‍රොප් එකක් එද්දි එයා මට කියපු දෙයක් තමයි මෙන්න මේකයි මට මාර බයයි දැන් මේ සල්ලි ටික මොකක් වෙයිද කියලා. ඉතින් ආයි පාර මම කරේ මොකද බය වෙන්න එපා අපි සෙක්ට් එකම ඒව කරමු හරියට පෝර්ට්ෆෝලියෝ එකේ ස්ට්‍රොං පොසිෂන් එක ගේමු කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? සම්පූර්ණ යාගේ ගේන් එකක් තියෙනවා. ඊට පස්සේ මේ අනිත් ක්ලයන්ට් මෙයාගේ මම කලින් ෂෙයා කරලා තියෙනවා. ඔයගොල්ලෝ දැක නැති. ඉතින් එයාගෙත් වෙලා තිබ්බේ අර වගේ දෙයක් ඇදරන් හිටියේ මොකද්ද කරන්න කියලා බත් දැන් බලන්න. අදට විතරක් එයාගේ 11000 ගේන් එකක් තියෙනවා. ඊට පස්සේ මේ තව අනිත් ක්ලයන්ට් කෙනෙක්. ඉතින් මේ හැමෝගෙම මෙතන ෂෙයා කරන්න බෑ. මොකද සමහර කට්ටිය කැමති නැහැ ෂෙයා කරන්න. ඉතින් බත් මේකෙන් අර දෙන්න තියෙන දේ තමයි ඔයා හරියට දන්නවනම් ඔයා මොකද්ද කරන්න කියලා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අර ක්වාටර් අර්නින්ග් එක මේක එනවා කියලා බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔයාට කන්ෆිඩන්ස්ලි ඔයාගේ අනිත් වැට් ටික කරන් ඉන්න පුළුවන්. මොකද මාකට් එකෙන් ඔයාගේ රිසල්ට්ස් එක ඔටෝමැටිකලි එනවා. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මුලින්ම ස්ට්‍රැටජි එකක් බිල්ඩ් අප් කරගන්න. ඒ ස්ට්‍රැටජි එක නැතුව කිසිම විදිහට ගැම්බ්ලින් කරන්න යන්න එපා මාකට් එක. මොකද ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. ඔපචුනිටිස් එක ලංකාවේ වෙන්න පුළුවන්, USA වෙන්න පුළුවන්, ඕන තැනක වෙන්න පුළුවන්. එකම දේ වෙන්න ඕනේ තමන්ගේ හරි ස්ට්‍රැටජි එකක් තියෙන්න ඕනේ. මොකද්ද ප්ලෑන් එක? මේක ලොන්ග් ටර්ම්ද? මොකද්ද කරන්නේ? මොකද්ද එක්ස්පෙක්ටඩ් රිටර්න් එක? අන්න ඒ දේවල් හරියට ඔළුවේ තියෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් ගැන දැනුමක් ගන්න ඕන නම් ඔයාලා කමෙන්ට් කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා. ඉතින් මම කැමතියි ඕනෙක් කෙනෙක් හෙල්ප් කරන්න.